හලෝ ඉතින් කොහොමද අපි හැමෝම මේ පාවිච්චි කරනවානේ ඩෙනිම් පිරිමි ගැහැණු දෙපාර්ශ්වයම ભેදයක් නැතුව ජෙන්ස් නැත්තම් ඩෙනිම් කලිසම් පාවිච්චි කරනවා. ඉතින් ඒ පාවිච්චි කරනකොට අපි ශ්‍රී ලංකාවේ අපි ඉතින් කොහොමත් මේ පිරිසිදු වෙලාදී මිනිස්සුනේ. ඒක නිසා අපි හැමදාම ඒක වොෂ් කරනවා. වොෂ් කරනවා කියන්නේ හොදනවා. එක පැයක් ඩෙනිම් ඇඳලා හොදනවා. ඉතින් මේ හොදද්දි මොකද වෙන්නේ ඩෙනිමක් හොදද්දි මේ ඔක ප්ලේට් දෙන්න බලනවා. ප්ලේට් වෙලා මේ ඒ ඩෙනිමේ ස්වභාවික වර්ණය නැති වෙලා යනවා. ඊට පස්සේ ඒක කොහොමත් අද ඩෙනිමක් ගත්තොත් එහෙම උපරිම ඕනනම් අඳි තව මාස කිහිපයක්. ඒ කියන්නේ මාස 3ක් 4ක් උපරිම අඳි. ඊට වැඩිය නම් බෑ ඉතින් ඩෙනිමක් අඳින්න. හොද පාවිච්චි කරලා. හැබැයි මේ ඔය අපි අඳින ඩෙනිම් එන්නේ ප්‍රමුඛ පෙළේ ආයතනයකින්. අපි දන්නේ නැති වුණාට ජෙන්ස් කියන ප්‍රමුඛ පෙළේ ආයතනයකින් තමයි ඔය ඩෙනිම් වර්ග එන්නේ. අපි අඳින ඒවා. ඉතින් ඒ ජෙන්ස් සමාගමේ වැඩ කරන කාර්ය මණ්ඩලය කියන විදිහට මේ ඩෙනිම් කලිසමක් උපරිම දවස් 12ක් ඒ කියන්නේ සති දෙකක් දවස් 12ක් හෝ දවස් 14ක් උපරිම දවස් 10ක් අන්න ඒ පිළිවෙලට ඒ කියන්නේ එහෙමවත් අඳින්න නැතුව ඩෙනිම් කලිසමක් හොදන්න එපා කියලා තමයි එයාලා මත පළ කරන්නේ. මොකද එහෙම එපා කියලා කියන්නේ ඔය ජෙන්ස් ඩෙනිම් කලිසම ඩෙනිම මේ නිතර හොදන්න ඕනේ නැහැ කියලා තමයි එයාලා කියන්නේ. එහෙම ඕනේ නැහැ. මොකද එහෙම දැන් දුඟදක් එනවා නම් අපිට පුළුවන් මේ වැලකට දාලා තදව්වේ වේල ගන්න. තදව්වේ වේල ගත්තාම මේ ඒකේ තියෙන අහිතකර බැක්ටීරියා එතකොට දුගන්ධය නැති වෙනවා. එහෙම නැති වෙලා ගියපුවාම මේ අවුලක් නැහැ. දැන් පිටරටවල නම් ෆ්‍රීසර් එකේ දාලා ඉවරලා එයාලා තමන්ගේ කලිසම් මේව කරගන්නවා. එතකොට අහිතකර බැක්ටීරියා නැති වෙනවා. ෆ්‍රීසර් නැහැනේ. ඒ ෆ්‍රීසර් නැතිනම් තමයි මේ වැලේ දාලා වේල ගන්න කියන්නේ. එතකොට හොඳට වේලපුවාම මේව වෙනවා. තද පැල්ලමක් තියෙනවා නම් චූටි පැල්ලමක් අනම්මනම් තියෙනවා නම් මේ පුළුවන් මේ අර දත් බුරුසු තියෙන දත් මදින බුරුසු අන්න ඒකේ බුරුසුවක් අරගෙන මේ පැල්ලම තියෙන තැන තියෙනවනේ අන්න ඒ පැල්ලම තියෙන තැනට මේ අරගෙන මේ ඔය රින්ස කුඩු තියෙන රින්ස කුඩු ටිකක් දිය කරලා අරගෙන ඒ කුඩ තියලා මේ හොඳට අතුල්ලන්න ඕනේ. ඒ පැල්ලම උඩ හොඳට අතුල්ලන්න ඕනේ අර මේක දාලා ඉවරලා. මේ ඒ කිමිකල් එක දාලා ඉවරලා අතුල්ලන්න ඕනේ. හරිද? ඉතින් එහෙම අතුල්ලපුවාම ඒක යනවා. ගියාට පස්සේ ඒක මේ ඕනනම් අපිට වැකුම් නැහැනේ. ගාමන්ට්ටල වගේ නම් වැකුම් තියනවා වේල ගන්න. අපිට වැකුම් නැති හින්දා ගෙදර මේ අපිට වේල ගන්න පුළුවන් තදව්වේ විනාඩි 10ක් 20ක් දාපුවාම ඒක වේලිලා යනවා. ආයේ පැල්ලම නැති වෙලාම යනවා. එහෙම තමයි යවගන්න. ඔය ලොකුවටම පැල්ලම් තියෙනවා නම් ඔය අපි ට්‍රිප් එකක් වගේ ගිහිල්ලා આવොත් ඉතින් එහෙමනම් ඉතින් අනිවාර්යයෙන්ම ඩෙනිමක් හොදන්න වෙනවා. නැත්නම් ඉතින් ඔය දෛනිකව වැඩට ගිහිල්ලා ඇද්දි එම ඩෙනිම් හොදන්න ඕන නැහැ ඇත්තටම. මොකද ඕනේ නැහැ කියන්නේ ජරාවක් වැඩිපුර ගෑවෙන්නේ නැහනේ. එහෙමත් වෙලාවකනේ ඔය පැල්ලමක් ගෑවෙන්නේ. පැල්ලමක් තියෙනවනම් අර විදිහට යව ගන්න පුළුවන්. ඉතින් එහෙම තමයි මේව කරන්නේ. ඔය ජෙන්ස් සමාගමේ ප්‍රමුඛ පෙළේ ආයතනවල ඔය ඩෙනිම් මහන මේ ඒ ආයතනයේ CEO කියනවා මාධ්‍ය සාකච්ඡාවක මේ එයා අඳින ඩෙනිම මේ හොදන්න නැතුව අවුරුද්දක් ඇඳලා. ඒ කියන්නේ අවුරුද්දක දින 365ක්. දින 365ම කොහොමද වැඩනේ ගාමන්ට්ටයක් කියන්නේ. ඒ ගාමන්ට් එකේ CEO කියන්නේ අයිතිකාරී. එයා අවුරුද්දක් ඇඳලා හොදන්න නැතුව එයාගේ ඩෙනිම් කලිසම. ඉතින් එයා කියනවා එහෙම ඇඳපුවාම එයා කියනවා සතියක් විතර යද්දි දුගන්ධයක් ආවොත් එහෙම මේ හොඳ තද අවුවට දාලා
වේල ගන්නවා. වේල ගත්තාම මේ දුගන්ධය නැති වෙනවා. ඉතින් එහෙම කරපුවාම එයා කියනවා මේ ඔය මේ ප්ලේඩ් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඩෙනිම ප්ලේඩ් වෙන්නේ නැහැ. ස්වභාවික වර්ණය එහෙමම තියෙනවා. ඉතින් අපිට එහෙම කරන්න බෑ. ඉතින් එයාලා CEO කෙනෙක් කියන්නේ මේ වැඩ නැහැනේ. AC කාමරයක AC room එකක ඉඳගෙන මේ මොනවා හරි ලියන කරන එක න්‍යාය කරන්න. ඒත් අපිට එහෙම බෑ. අපි වැඩ කරන ජනතාවනේ. ඒකින්ද අපිට ප්‍රමාණවත් දවස් 6න් 6ට. දවස් 6න් 6ට ඩෙනිමක් හොදලා වේල ගත්තාම හොඳටම ඇති. එතකොට ඩෙනිමක් අදගත්තොත් ඩෙනිමක් අවුරුදු 2කමාරක් 3ක් විතර අඳින්න පුළුවන්. මේ මම මීට අවුරුදු ගානකට ඒ කියන්නේ 2016 හරි නෑ 2016 නෙමෙයි සෝරි 2016 නෙමෙයි 2019 වගේ මම ඩෙනිම් කලිසමක් ගත්තා. ඒ කාලේ ඩෙනිම් කලිසම ගත්තේ මම රුපියල් 5000 ගානකට. ඔව් 5000 ගානකට ඩෙනිම් කලිසම් දෙකක් ගත්තා රුපියල් 10000ක් දීලා. එක කලිසම මගේ බල්ලෝ කෑවා. අපරාධ කියන්නේ බල්ලෝ කෑවා. කරන්න දෙයක් නැහැ. අනිත් කලිසම තාම තියෙනවා. මම ඒක කරේ හැමදාම හේදුවා. හේදුවාට පස්සේ දැන් මේකේ පොඩ්ඩක් අර පාට ප්ලේඩ් වෙලා තියෙන්නේ. හැබැයි තාම මේ ගත්තා වගේම තියෙනවා. ඒ කාලේ. දැන් මම ළඟදිමුත් ඩෙනිමක් ගත්තා. ඒ ඩෙනිම දැන් මම මේ කතාව මම ඇහුවට පස්සේ මම මේ ඩෙනිම වැඩි හොදන්නේ නැහැ. මම හැබැයි ඒ අලුතෙන් ගත්ත ඩෙනිම දෙපාරක් තුන් පාරක් හේදුවා. දැන් මම ආයෙ හොදන්නේ නැහැ. මේ දුගන්ධයක් આવොත් මම කරන්නේ මේ දානවා අවුවට ගත්තා. එහෙම තමයි කරන්නේ. කමිසුණත් ඒ වගේ තමයි. මේ අපි අඳින කමිසුණත් ඒ වගේ තමයි. පැල්ලමක් නැත්තම් හොදන්න ඕනේ නැහැ. මේ මම කලින් වැඩ කරා කොහෙද මේ ගෙට් හවුස් එක ගෙස්ලා තමයි එන්නේ. ගෙස්ලා කියන්නේ මේ පිටරට කට්ටිය. ඔය ට්‍රැවලින් කරන කට්ටිය. එයාලා තමයි එන්නේ. ඉතින් එයාලා ආපුවාම මේ මම දකින දෙයක් තමයි එන ඇඳුම ඒ කියන්නේ එක සුද්දෙක් ආවා කළු පාට ඩෙනිම් කලිසමයි කළු පාට ටී-ෂර්ට් එකයි ඇඳගෙන ආවේ. ඉතින් එයා අපේ හෝටලේ හිටියා සතියක් හිටියා අපේ ගෙස්ට් එකේ. සතියක් ඉඳලා ඉවරලා මම බලපු එකම දේ තමයි එයා උදේට ඇඳගෙන එයා ට්‍රැවලර් කෙනෙක් විද්‍යාඥයෙක් මේ උදේම නැගිටලා ඉවරලා එයා ජොගින් යනවා. ජොගින් මේ පීටි යනවා. පීටි ගිහිල්ලා ඉවරලා ඒකෙන් මෙන්නේ ඊට පස්සේ උදේට කාලා ඉවරලා වොස් එකක් දාගෙන ආයෙත් ඒ ඇඳුම අඳිනවා. ඒ ඇඳුම ඇඳලා මේ කියන්නේ වොස් කරන වෙලාවට පොඩ්ඩක් තදවුව තියෙන වෙලාවට වේල ගන්නවා. නැත්තම් මේ ෆෑන් එකේ වේලනවා. මේ ඊට පස්සේ කාලා ඉවරලා මේ ආයෙ අරකම ඇඳගෙන මේ වොස් එක දාගෙන අරකම ඇඳගෙන ආයෙ යනවා ට්‍රැවලින් කරන්න. ඊට පස්සේ ට්‍රැවලින් කරලා ආයෙ එන්නේ 2ට විතර. 2ට 3ට විතර එන්නේ දවල්. ඒ ඇවිල්ලා ඉවරලා මේ ආයෙ කරන්නේ මේ මිනිස්සයා ආයෙ මේ කොට කලිසමක් ගහගෙන අර ටික ඔක්කොම මේ තදවුවේ වේලෙන් දානවා. වේලෙන් දාලා ඉවරලා ඔන්න දවල්ට මොනවා හරි එයාලා කෝෆි බොන්නේ. කෝෆි හරි මොනවා හරි බොනවා. කන්නේ නැහැ දවල්ට. ඔන්න ඊට පස්සේ යනවා මේ ඔය තියෙන ග්‍රවුන්ඩ් එක. ඒ ග්‍රවුන්ඩ් එකේ ඇවිදින්න යනවා. ග්‍රවුන්ඩ් එකේ ඇවිදලා ඉවරලා මේ ඔන්න එනවා. ඇවිල්ලා ඉවරලා වොස් එකක් දාගෙන මේ ඔන්න ආයෙත් අර ඇඳුම ඇඳ ගන්නවා. අර ඇඳුම ඇඳගෙන ඉවරලා ඔන්න රැයට කනවා. රැයට කාලා ඉවරලා ආයෙත් අර කොට කලිසමකට මාරු වෙලා මේ ඔන්න නිදියනවා. නිදියලා ඉවරලා ආයෙ උදෙත් ඒ සිටුේෂන් එකම. කොහොම හරි අපේ එකේ සතියයි දවස් 3ක් විතර හිටියා. ඒ හිටපු සතියයි දවස් 3ේම ඒ විද්‍යාඥයෙක් නිකම් මොනස් නෙවෙයි විද්‍යාඥයෙක් ඒ මේ මිනිස්සයා කරේ අර මේ සතියෙම ඒකමයි යන්නේ. සතියෙම ඒකම යන්නේ. ආයෙ මාර මේ අපි හිටපු දවස් 3 මේ යන දවසේ එයාපෝට් එකට යන දවසේ අපි ඇරලා උවේ. ඉතින් මමත් ඒකට ගියා. කොහොම හරි මේ සතියේ දවස් 3ක් විතර මේ මිනිස්සයා ඒ කිට් එකම ඇඳලා මේ කාර් එකට නැගලා යාර AC එක පොඩ්ඩක් වැඩි වුණාන් පස්සේ ඒ ස්මෙල් එක පොඩ්ඩක් එනවා වැඩි. හැබැයි පොඩ්ඩක් වෙලා ගියපුවන් පස්සේ නැති වෙනවා. මේ ඔන්නෝම ඉතින් යාලා අඳින්නේ. අපි වගේ අඳින්නේ කරන්නේ නැහැ.
මොකද එයාලා ගන්නේ ඩොලර් $60යි $90යි $100යි ඔහොම දීලා තමයි රෙදි ගන්න. දැන් හිතන්න ඩෙනිමක් ගත්ත කියලා එයාලා ඩොලර් 100ක් දීලා මේ රුපියල් 30000ක් වෙනවා ඒ ඩෙනිමක්. එතකොට කමිසයක් ගන්න ඩොලර් මේ 50කටක් වියදම් කරලා. ඒ කියන්නේ මෙහෙ රුපියල් 15000ක් 20000ක් විතර. ඉතින් එයාලා කරන්නේ මේ එහෙම තමයි අඳින්නේ. එයාලා පෑන්ට් මේ යට කලිසම් වුණත් ඒ වගේ තමයි. මේ තදව්වේ දාලා වේලනවා එහෙම ඇඳගෙන යනවා. අපි වගේ දවස පුරා දිනපතා හොදන්නේ නැහැ. හැබැයි ඉතින් මම කියන්නේ මෙහෙමයි අපි එහෙම ඕන නැහැ. අපි එහෙම කොහොමවත් ඕන නැහැ. එහෙම අඳින්න. අපි එහෙම කරන්න ඕනේ නැහැ. අපි ඩෙනිම් කලිසම මේ එතකොට මේ හැබැයි මේක නම් බෑ. හැබැයි මේ කමිස නම් අමාරුයි එහෙම කරන්න. මොකද ටක් ගාලා මේ ඉකිලි වල රෑස් එන්න පටන් ගන්නවා. මේව නම් අවුලක් නැහැ. ඩෙනිම් කලිසම් අවුලක් නැහැ. මොකද ඩෙනිම් කලිසම් අවුලක් නැහැ කියන්නේ මේ අපි යට කලිසමක් ඇඳලා ඩෙනිම් කලිසම් අදින්නේ. එතකොට අපිට රෑස් හැදෙන්න බලපාන සාධක අඩු වෙනවා. මොකද අපි යට කලිසමක් අඳිනවා. හැබැයි මෙහෙමයි අර පප්ප බැනිහන් කියලා જાතියක් තියෙන්නේ. පප්ප බැනිහමක් ඇඳලා ටී-ෂර්ට් එකක් අඳින කට්ටියට අවුලක් නැහැ. ටී-ෂර්ට් එක දවස් දෙකකින් තුනකින් වගේ හෙදුවට ගැටලුවක් නැහැ. පප්ප බැනිහමක් අඳින කට්ටියට. පප්ප බැනිහමක් අඳිනකොට අඳිනව නම් එහෙම රෑස් එන්නේ නැහැ. මොකද එහෙනම් පප්ප බැනිහම හැමදාම හොදන්න ඕනේ. ඒක හැමදාම හොදන්න ඕනේ. වොෂ් කරන්න ඕනේ. එහෙම හොදනවා නම් මේ ටී-ෂර්ට් එක දවස් 3න් 3ට වගේ හෙදුවට අවුලක් නැහැ. මේ දුගන්ධයක් එනවා නම් ඒකත් දාන්න පුළුවන් වැලට. මොකද මම මේ බොරුවක් නෙමෙයි කියන්නේ. මම ඇත්තටම හොයලා බලලා තමයි මේ කතා කරන්නේ. හොයලා බලලා මොකද්ද වෙන්නේ කින්ද මන්ද කියලා තමයි මේ බලලා තමයි මේ සාකච්ඡා කරන්නේ ඔයාලත් එක්ක. ඉතින් යම් දැනුමක් මේකේ ලබා ගත්තා නම් ඔයාලා මට ලයික් එකක් කරලා කමෙන්ට් එකක් කරලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා එන්න මම මේක නම කයිවාරුවානේ මගේ YouTube channel එක කයිවාරුවා. මම මේ රස්සාවට යන ගමන් තමයි මේ channel එක කරන්නේ. ඉතින් මම ඉතින් කයිවාරු ගහන එක තමයි කරන්නේ. හැබැයි මේ කයිවාරු වල ඇස්සේ ඔයාලට දේවල් කියලා දෙනවා. මගේ අත්දැකීම් කියලා දෙනවා. මගේ අත්දැකීම් කියලා දෙනවා කියන්නේ මගේ අත්දැකීම් වලින් සෑහෙන දේවල් තියෙනවා. මම මේකේ අවුරුදු 5ක් හිටියා. ඒ දේවල් පවා මම මේකේ දානවා. ඔයාලා බලන්න ලයික් එකක් කරන්න කමෙන්ට් එකක් කරන්න මට උදව් කරනවා නම් ෂෙයා කරලා අප් එකක් දෙන්න මට. එහෙනම් යාළුවනේ ලබන සතිය හම්බෙමු. මම මේකට වීඩියෝ දාන්නේ සතියට එකපාරයි. අඟහරුවාදා රෑ 7 වෙද්දි මම දානවා. හැම සතියකම අඟහරුවාදා 7 වෙද්දි මම මේකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. එහෙනම් මේ වීඩියෝ එක බලන්න ඊළඟ අඟහරුවාදා 7ට සෙට් වෙමු. එහෙනම් බයි.